කුස්සියේ වතුර පාරට හරවන අසල්වැසියෙක් ඔබටත් ඉන්නවද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ පාර අයිනේ තියෙන කාණුව තමන්ගේ ගෙදර වොෂ්රූම් එකේ වතුර ටික යවන්න හදපු එකක් කියලා. හැබැයි දැනගන්න මේක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. ඇයි මේක නවත්වන්න ඕනේ? 1. නීතිමය වරදක්. නිවසක අපජලය, ග්‍රේ වෝටර් එක පොදු මාර්ගයකට හෝ කාණුවකට මුදා හැරීම පළාත් පාලන පනත යටතේ නඩු පැවරිය හැකි වරදකි. 2. ඩෙන්ගු අවදානම. මේ වතුර එකතු වෙලා මදුරුවන් බෝ වෙන තැන් හැදෙනවා. 3. දුර්ගන්ධය සහ අප්පිරියාව. පාරේ යන මිනිස්සුන්ට වගේම අහල පහල අයටත් මේක ලොකු හිරිහැරයක්. 4. පාර කැඩීම. පාරට නිතරම වතුර වැටීම නිසා කාපට් එක හෝ තාර ඉක්මනින් ගැලවී යනවා. මොකක්ද විසඳුම? 1. සරලවම ඔබේ ගෙවත්තේ සෝකේජ් වලක් සකසා ගන්න. අනුන්ට කරදරයක් නොවි ජීවත් වෙන්න පුරුදු වෙමු. ඔබේ අසල්වැසියත් මේ වරද කරනවා නම් 1. සුහදව කතා කරන්න. ෆස්ට් ස්ටෙප්. සමහර විට ඔවුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැතුව ඇති. තරහෙන් නැතුව මේකෙන් මදුරුව බෝ වෙනවා. ගඳයි පොඩ්ඩක් බලන්න කියලා නිකම්ම කතා කරලා බලන්න. 2. ග්‍රාම නිලධාරි හමුවන්න. කතා කරලා හරියන්නේ නැත්නම් ඊළඟ පියවර ග්‍රාම නිලධාරි මහත්මයාට ලිඛිතව පැමිණිලි කිරීමයි. ඔහුට දෙපාර්ශ්වයේ කැඳවලා අවවාද කරන්න බලය තියෙනවා. 3. PHI මහත්මයා දැනුවත් කරන්න. වතුර එකතු වෙලා මදුරුව බෝ වෙනවා නම් හෝ දුර්ගන්ධයක් එනවා නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI දැනුවත් කරන්න. මහජන සෞඛ්‍ය පනත යටතේ නඩු පෙවරන්න ඔහුට බලය තියෙනවා. 4. පළාත් පාලන ආයතනයේට සභාවට ලියන්න. ඔබේ ප්‍රදේශයේ නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට පැමිණිලි කරන්න. පාරට වතුර දැමීම ගැන නීතිමය පියවර ගන්න සහ දඩ ගහන්න සභාවට පුළුවන්. 5. පොලිසියේ පාරිසරික ඒකකයට. මේ මුකුත් හරියන්නේ නැත්නම් ළඟම පොලිසියේ පාරිසරික ඒකකයට පැමිණිලි කරන්න. ඔවුන් එවිත් පරීක්ෂා කරලා නීතිමය පියවර ගනීවි. වැදගත්ම දේ රෙන්ඩු වෙලා ලේහලනවට වඩා නීතියෙන් වැඩ කරන විට ස්මාර්ට් මිනිස්සුන්ගේ වැඩක්. මේ දැනුම සමාජගත කරන්න ෂෙයා කරන්න.